Hi guys, welcome to another video. අපි අද channel එකෙන් ගේන්නේ ඔයාලට අලුත්ම විදිහේ වීඩියෝ එකක්. ගොඩක් කට්ටිය මම කමෙන්ට්ස් වලින් අහලා තිබ්බා, DMs දාලා තිබ්බා කොහොමද හරියට කෙල්ලෙක් සෙට් කරගන්නේ කියලා. දැන් ගොඩක් ඔයාලට තියෙන ප්‍රශ්නයක් තමයි කෙල්ලෙක් ගාවට ගියාම සමහර අය වේවුදනවා. සමහර අය ගැහෙනවා. සමහර අයට කතා කරගන්න බැරුව යනවා. අර එහෙම නැතුව කෙලින්ම කෙල්ලෙක් ගාවට ගිහිල්ලා බයක් සයක් නැතුව කතා කරන්න හැටි අද step by step කියලා දෙනවා වීඩියෝ එකේ. මම මොඩල් කෙනෙක් ගියාම තියෙනවා ප්‍රොෆෙෂනල් විදිහට මේක කරලා පෙන්නයි. ඔයාලට තියෙන්නේ මේක step by step follow කරන්න මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. follow කරලා ඉවරලා කමෙන්ට්ස් වලින් දාන්න කොහොමද වැඩේ ගියේ කියලා. හරි තවත් කතා නොකර එහෙනම් කෙලින්ම වීඩියෝ එකට බහිමු. හරි guys අපි දැන් මේ වීඩියෝ එක කරන තැනට ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් අපේ මොඩල් ගෙනල්ලා තියෙන්නේ කැමරා සෙට් කරලා තියෙන හැමතැනම. දැන් එයා කෙලින්ම ගිහිල්ලා ඔයාලට කරලා පෙන්නයි මේ ස්ටෙප් බයි ස්ටෙප් මේක කරන්න හැටි. ඒකින්ද පළවෙනි ස්ටෙප් එක තමයි guys හරිද? ඔයාලා කෙල්ලට කතා කරද්දි මුලින්ම අයි කන්ටැක්ට් කියන එක හොඳට තියෙන්න ඕනේ. ඔයාලා නිකන් කෙලින්ම ගිහිල්ලා නිකන් S2 දිහා බලන්න ඕනේ බයක් නැතුව. ඔයාලා කරන්න හැටි මේක ප්‍රැක්ටිකලි පෙන්නන අපේ මොඩල්. හරිද? එහෙනම් අපි හොරෙන් අපි කැමරාවෙන් බලමු වෙන දේ. පිස්සුද ඔය තමසට කණ්ඩාවගේ මූණ දිහා බලලා ඉන්නේ? guys මට කලින් කියන්න අමතකුණා මේ චික් එක කොට මොඩල්ස් වලට වැඩ කරන්නේ නැහැ කියලා. ඔව් guys දැන් අපිට මගේ ෆෑන් කෙනෙක් ඇවිල්ලා ඉන්නවා මෙතනට. මේ ඔයාලට මට මේක වීඩියෝ එක මැදදී දාන්න අනිවාර්යෙන් ඕන. මොකද මෙන්න මෙයා තමයි අපේ වැඩියෙන්ම මැසේජ් දාලා තියෙන්නේ. ගොඩාක් එයා ප්‍රශ්න අහලා තිබ්බ කොහොමද මචං මේ හෙඩ් කරගන්නේ? මට ඔයා දාන ට්‍රික්ස් ටික කියලා දෙන්නකෝ. එහෙම දාලා දිනවා. හරිද? දැන් ඒකින්දා මෙයාට නැති වැදගත්ම ස්ටෙප් එක තමයි ස්ටෙප් 2 කියන්නේ. ඔයා කිල්ලෙක් සෙට් කරගන්නවා අනිවාර්යෙන් ඔයාට තියෙනෝනි ලස්සන හිනාවක්. දැන් අපේ මොඩල් ඉන්නවා. අපේ මොඩල් හරියටම කියලා දෙනවා ඔයාලා ස්ටෙප් බයි ස්ටෙප් නිවැරදිව hina වෙන්නේ කොහොමද කියලා. මේක බලාගෙන ඒ විදිහටම කරලා බලන්න 100% සාර්ථක වෙනවා. ඔව් guys දැන් ඔයාලා දැක්ක step 2 කරන්න හැටි. හරිද? දැන් ඒක දැකලා සමහර කට්ටිය හිතනවා ඇති මේ ගෑල් ළමයි කම්මුලට ගහනවා කියන්නේ කියලා. නෑ. හරිද? ගෑල් ළමයි කම්මුලට පාරක් ගහනවා කියන්නේ ඔයාලට තියෙන ආකර්ෂණය වැඩි කියන එක. ඒකින්ද ඔයාලා බය වෙන්න එපා. අර අපේ වීඩියෝ එකේ කියලා දීපු විදිහටම ගිහිල්ලා ලස්සනට hina වෙන්න. අනිවාර්යයෙන්ම කෙල සෙට් වෙනවා. guys step 3 එක තමයි දැන් කරන්න යන්නේ. ඒක ඔයාලට අපි මොඩල් කරලා පෙන්නයි. ඒක තමයි most important step එක. හරිද? දැන් මේක ඔයාලට කරගන්න බැයි නම් ගෑල්ලමේ පස්සෙන් යන තියෙන සිහිනේ අතහැරලා දාන්න. මොකද ඒක කරන්න බෑ කියන්නේ ඔයාලට කෙල්ල සෙට් වෙන්නේ නැහැ. හරිද? මේක කරන්න කියන්නේ ඔයා කිරින්ම ගිහිල්ලා බයක් සකක් නැතුව පපුව ඉස්සරහට දාලා කොන්ද කෙලින් තියාගෙන එයාත් එක්ක කතා කරන්න ඕනේ. හරි. දැන් අපේ මොඩල් කරලා පෙන්නනවා හරියට කොහොමද ගෑල්ලමෙක් ගාවට ගිහිල්ලා නිර්භීතව කතා කරන්න කියලා. නංගිවා ගෙදර යන්නේ කීයටද? නංගිවා පාඩම් කරන්නේ කීයටද? නංගිවා නිදාගන්නේ කීයටද? නංගිවා මට ආදරෙයිද? නංගි මට මේවට ගෙවන නම් මදිව. අන්න හරි බා. ඒක වීඩියෝ එකක් නැද්ද? මම සවාරේ නේද? wow. හරි බ්‍රේක් වගේ නේ සිටින්න ඕනේ. අපි ඉන්නේ දැන් අපේ ෆෑන් කෙනෙක්. හරිද? දැන් මෙයා වීඩියෝ දෙකකින් මම ඇත්තටම තුවාල කරනවා හොඳයි කියලා.